ये नेशनल बास्केटबॉल फाइनल्स का आखिरी मोमेंट है जहां देश की दो टॉप मोस्ट टीम्स एक दूसरे के खिलाफ खेल रही हैं और ये बास्केट से कर्नाटका फिर से आगे। शाबाश शाबाश, अभी भी 20 सेकंड बाकी है, हम अभी जीत सकते हैं। एक और बास्केट, कमाल का शॉट। ये बास्केट बहुत जरूरी है, अगर तूने डाला तो हम जीत जाएंगे। Hi everyone, welcome to the DB Creations. Mama Dulaj Bandara. Mama Dulanga Bandara. ඔයාලා තමිල්, මලයාලම්, හින්දි, ඉංග්‍රීසි මූවිස් බලන කෙනෙක් නම් මේක තමයි තන. එහෙනම් අපි පළවෙනි මූවි රිවිව් එකට. ये क्या है? යාළුවනේ අද අපි රිවිව් කරන්න යන්නේ අමීර් ඛාන් නැවත ප්‍රධාන චරිතයෙන් පැමිණෙන සිතාරේ සමීපර මූවි එක ගැනයි. මේ සරල කොමඩි ඩ්‍රාමා එකක් විතරක් නෙවෙයි, මිත්‍රත්වය, ගෞරවය, මිනිස් හැකියාව සහ ජීවිතය ගැන ලස්සන පණිවිඩයක් ලබා දෙන සංවේදී චිත්‍රපටයක් මේක. එතකොට එහෙම බැලුවොත් එහෙම රිවිව් එක ස්පොයිලර් ෆ්‍රී නිසා මම තවමත් ෆිල්ම් එක බලලා නැති අයටත් බලන්න පුළුවන් විදිහට තමයි මම මේ රිවිව් එක කරන්නේ. ඔව්, කතාව ගැන ගත්තොත් මූලික වශයෙන් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සහ තමන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීම සහ සමාජයේ පෙරනිමි අදහස් වලට අභියෝග කිරීම වටා ගෙතුණු කතාවක් තමයි මේක. හිතට දැනෙන අවස්ථා සැහැල්ලු හාස්‍යජනක විදිහට චිත්තවේගීය මොහොතවල් එකට එකතු කරලා පවුලේ හැමෝටම බලන්න පුළුවන් විදිහේ කතාවක් තමයි මේක. ඒතකොට ඔයාලට මේක ඉස්සරහට බලාගෙන යනකොට ඔයාලටත් ආසාවක් ඇති මේ කතාව මොන වගේ එකක්ද කියලා දැනගන්න. बॉल पासिंग से सॉरी අපේ අදහස නම් ඉතින් මේකයි. අමීර් ඛාන් නැවතත් හැඟීම් ප්‍රකාශ කරන හොඳ රංගනයක් ඉදිරිපත් කරනවා. කලින් මූවිස් වල වගේම එයාගේ සුපිරිම රංගනයක් එකේ එයා දීලා තියෙනවා. ඒ අතරින් හැඟීම් ප්‍රකාශ කරන විදිය, එතකොට ෆිල්ම් එක පුරාම ලොකු විනෝදයක් තියෙනවා. ඒත් අන්තිමට ප්‍රේක්ෂකයන් හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙනවා. ඇක්ෂන් එකක් හෝ ත්‍රිලර් එකක් බලාපොරොත්තු වෙන අයට නම් මේක වෙනස් අත්දැකීමක් වෙන්න පුළුවන්. හැබැයි හොඳ කතාවක් සහ හැඟීම් පිරුණු සිනමාවකට කැමති අයටත් මේක හොඳ කතාවක් වෙන්න පුළුවන්. එතකොට මේ මූවි එකේ හොඳ පැත්තක් අපි ගත්තොත් අපිට කියන්න තියෙන්නේ අමීර් ඛාන්ගේ ස්වභාවික සුපිරි රංගනය ඒ විදිහටම එදත් මෙදත් ඒ විදිහටම තියෙනවා. ඒ අතර සංවේදී සහ ධනාත්මක කතාවක්, කොමඩි ඉමෝෂනල් බැලන්ස් එක හොඳට තියෙනවා. ඒ වගේම පවුලේ හැමෝටම ගැලපෙන චිත්‍රපටයක්. ඒ වගේම අවසානයේ හොඳ පණිවිඩයක් දෙනවා. ඒක තමයි වැදගත්ම දේ. එතකොට කතාවේ වීක්නස් එක ගත්තොත් එහෙම කතාවේ වේගයේ සමහර තැන්වල ටිකක් අඩුයි. විශාල ට්විස්ට් හෝ ඇක්ෂන් මූවමන්ට් මේ බලාපොරොත්තු වෙන අයට ටිකක් සාමාන්‍ය වගේ දැනෙන්න පුළුවන්. टीम तो नॉर्मल होगी बनती है ना। सब अपने अपने नॉर्मल पे टिके बैठे हैं कोच साहब। सबका अपना अपना नॉर्मल होता है। आपका नॉर्मल आपका, उनका नॉर्मल उनका। गुलशन, कभी ना कभी सबको रिस्पॉन्सिबिलिटी उठानी पड़ती है। मैं तेरे लिए लड़ी, उनके लिए तू लड़ेगा। එතකොට අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ සිතාරේ සමීපර කියන මූවි එක විනෝදයක්, හැඟීමුත්, හොඳ පණිවිඩයකුත් එකට ගෙන එන ෆැමිලි එන්ටර්ටේනර් එකක් කියලා මට කියන්න පුළුවන් මේ අවස්ථාවේ. सामने वाली टीम बहुत ही बेकार लग रही है, उनकी बैंड बजाते हैं। नहीं, क्यों? हम जीतने के लिए आए हैं, बेइज्जती करने के लिए नहीं। कम ऑन बॉयज। ඔව්, පවුලයත් එක්ක එකට බලන්න සුදුසු. හදවතට දැනෙන අමීර් ඛාන්ගේ රංගනය වෙනුවෙන්ම බලන්න පුළුවන් චිත්‍රපටයක් වශයෙන් මම මේක හඳුන්වලා දෙනවා ඔයාලට. आप कोच बहुत अच्छे हो, क्या बात हो गई? चक्कर वक्कर चल रहा है क्या तेरा? लेकिन आदमी सुअर हो। असिस्टेंट कोच ने अपने सीनियर पर हल्ला बोल दिया। ये कोई जगह पार्क करने की? अदालत इनके टैलेंट का सही उपयोग करना चाहती है।
इन्हें 3 महीनों के लिए इंटेलेक्चुअली डिसेबल्ड लोगों की एक बास्केटबॉल टीम को प्रशिक्षित करने का निर्देश दिया जाता है। मैडम 3 महीने तक पागलों को सिखाऊंगा मैं। और 500 रुपए जुर्माना। 500 का पागल बोलने का? 1000 रुपए। अरे पागल तो सभी बोलते हैं मैडम। 5000। ये क्या बात हुई? पागल को पागल मत बोलो, टिंगू को टिंगू मत बोलो। එතකොට සාමාන්‍යයෙන් අපේ රේටින් එක විදිහට අපිට දෙන්න පුළුවන් 4.5 වගේ. 4.5 වගේ අපිට දෙන්න පුළුවන්. අපිත් YouTube එකට අලුත්, අපිටත් ඕනේ ඔයාලගේ සහයෝගය. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. DB Creations කියන්නේ නිකන් මූවි රිවිව් channel එකක් නෙවෙයි. ඒකෙන් අලුත් දේවල් ඔයාලා ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. හොඳ දේවල් එළි වෙන ජාමෙටනේ. channel එකට අලුත් නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න, අපිට සප්පයක් දෙන්න.